මිහින්තලය රහතුන් වහන්සේලා වැඩම කළ මෙත්සිත් පැතිරූ පින්බිම. ඒත් අද ඒ පින්බිමේ දෝන්කාර දෙන්නේ සාදුකාර හඩ නෙමෙයි. ජීවිතයක් යදිමින් මරහඩදුන් අසරණ වන අලියෙකුගේ විලාපයයි. කල්පනා කරලා බලන්න. ඒ මහා වනාන්තරයේ රජු මිනිස්සු වටවෙලා ගිනිපන්දම් වලින් පුච්චනකොට තමන්ගේ ඇඟේ මස් පිච්චෙනකොට කොච්චරනම් වේදනාවක් විඳින්න ඇද්ද? අහිංසක සද්දන්තයෙකුගේ ගොරෝසු හම පසාරු කරගෙන ඒ ගින්දර ඇටකටු දක්වාම දුවද්දී ඒ අහිංසකයා අසරණ දෑසින් මිනිස්සු දෙස බලන්නට ඇති. මම උබලට මොකද්ද කළ වරද කියා ඒ ඇස් ප්‍රශ්න කරන්නට ඇති. නමුත් ඒ අහිංසකයට ලැබුණු පිළිතුර ගින්දරින් පිච්චිලා වේදනා විදලා මැරිලා යන එක විතරයි. ඒ ගින්දරින් දැවි ගියේ ඒ අලියගේ ශරීරය නෙමෙයි, මුළු මහත් මනුෂ්‍යත්වයමයි. අපි අහනවා ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා. ඇයි කලට වැසි නැත්තේ කියලා. ඇයි ගම් වතුර ගලන්නේ? ඇයි නාය යන්නේ? ඇයි අස්වැන්න පාළු වෙන්නේ? මිනිසුනේ, මේ තමයි සෝබාදහමේ දඩුවම. සෝබාදහම කියන්නේ ගස් ගල්වලට විතරක් නෙමෙයි. මේ පොළවේ අයිතිය තියෙන්නේ මිනිසුන්ට විතරක් නෙමෙයි. වචනයක් කතා කරගන්න බැරි තිරිසන් සතාටත් අයිතියක් තියෙනවා. ඒ අහිංසක සත්තු නිරපරාදේ මරලා දානකොට ඒ සත්තු හෙලපු අවසන් සුසුම් සුළඟට මුසු වුණා. ඒ වේදනාව මේ මහ පොළව උරාගත්තා. ඉතින් මේ මහ පොළව කම්පා නොවිතියේවිද? අහිංසක සත්තුන්ගේ වේදනාවට අහස අඩන්නේ නැතුව ඉදිවිද? ඒ සතුන්ගේ කඳුළුවලට අහස අපිට එවන්නේ අධික වර්ෂාවයි. ඒ අහිංසකයාගේ ශරීරයේ දැවුණු ගින්දර වෙනුවට සෝබාදහම අපිට එවන්නේ දරාගන්න බැරි උෂ්ණත්වයයි. අලි මිනිස් ගැටුම කියලා මිනිස්සු කෑ ගහනවා. කැලේ ඉන්න සතා ගමට එනවා කියලා බනිනවා. ඒත් උන්ට නිදහසේ ඉන්න තිබ්බ කැලේ විනාශ කරලා, උන්ට බොණ්ඩ වතුර පොදක් නැති කරලා, ගමට එන සතාවත් ගිනි තියලා මරණ මේ පාපය කවදා හෝ මිනිස්සුන්ට ගෙවන්න වෙනවා. මේක කර්මය නෙමෙයි. මේක තමයි ස්වභාව ධර්මයේ නඩු තීන්දුව. අපේ රට බුදුන් වැඩි දේශයක්, මෛත්‍රිය උගන්වපු දේශයක්. ඒත් අද ඒ ධර්මය වචනවලට විතරක් සීමා වෙලා. මිනිසුනේ, තවත් පමා වෙන්න එපා. ගිනි ජාලාවක් මැද අසරණ වුණ අලියගේ මරහඩ ඔබේ හදවතට ඇහෙන්න දෙන්න. සතෙකුට හිංසා කරලා පුච්චර මරලා දාලා ලබන ජයක් නෑ. සෝබාදහම ඉවසනවා. ඒත් සෝබාදහම දඩුවම් දෙන දවසට මේ අපරාධ කරපු කාටවත් බේරෙන්න බෑ. මනුෂ්‍යත්වයේ නාමෙන් මේ තිරිසන් ගති නවත්වමු. නැත්තම් අර ඇස් අන්ධ අහිංසක සතා පිච්චිලා ගිය ගින්නෙම්ම කවදා හෝ අපේ මුළු මිනිස් වර්ගයාම විනාශ වෙලා යාවි. ඔබ මොකද හිතන්නේ මේ ගැන?